අතුස්සන්න බාන්න subscribe කරලා නැති අය අවංක අතුස්සන්. ඉගෙන පොලිස් ජීප් එකේ තියෙන ටුවක්කුව ගරු කතානායකතුමනි මම අහනවා. අපන් ගරු කතානායකතුමනි මැතිතුමනි විශාල මුදල් සංඛ්‍යාවක් වියදම් කරලා කාලයක් අරගෙන මෙවැනි දේ කතා කිරීම නිෂ්ඵලයයි මා විශ්වාස කරනවා. ඒ කියන්නේ එතුමා කියන්නේ ජනාධිපතිතුමත් ඔබතුමත් ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකින් බිහිවුණු හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාරවල් ගැන මේ උත්තරීතර සභාවේ ප්‍රශ්න කිරීමෙන් පළක් නැහැ කියන එක. එහෙමද? මාර්ග ගැන අහන්න මට අයිති දේ ගැන අහන්න. ගරු ඇමතුමනි එහෙමයි. ගරු ඇමතුමනි එහෙමයි. දැන් මේ අදාළ ආයතන වලින් එහෙමයි. තොරතුරු ලාගෙන එහෙමයි. පාර්ලිමේන්තුවට පිළිබඳ පැහැදිලිව වාර්තා කරන්න. හරි. ඔබතුමා කියන්නේ නම් වාර්තා කිරීමට කැමැත්තෙමි. ඉන්ජෙක්ෂන් ගහලාද? කල් නෙමෙයි දැන් දෙන්න මොනවද? දැන් දෙන්නම් අනේ. ඔබතුමාට සීතලද? ඔබතුමා වෙනුවෙන් දැන් පුදුම ඇහිමක් නේ මේ ගහන්නේ. ඔබතුමා නිතර අසති අපි නිතර කියති. පසුගිය අවුරුදු 6ෙම නොඅසති. දැන් අලුත් එන්ජින් එකක් සවි කරමින් තමුනාංශගේ අතේ පිළිතුර තියෙනවද? එහෙමයි පිළිතුර. මම ඉතින් ඔබතුමා ගමේ ඉන්න කාලෙත් එළියට දාලා තියෙනවනේ ගෙදරින් මට ඕක ගානක් නැහැ. රාජපක්ෂවරුන්ගෙන් ඕරදයක් විඳින්න මා කැමතියි. කීකරු උත්තර දෙමි. ප්‍රශ්නෙට අදාළ නැහැ. මෙය 2008 වර්ෂයේදී සංවර්ධනය කරන ලද මාර්ගයකි. ඇහුන්නේ. මොකද්ද? ඔබ ENT සර්ජන් කෙනෙක් ළඟට ගොස් කන සුද්ධ කරවාගෙන මැනවි. හරි කියන්නකෝ. මොකද කිව්වේ ඇහුන්නේ මේවර විතරයි කියන්නේ. මෙය 2008 දී ඇහුණයි සංවර්ධනය කරන ලද මාර්ගයකි. මේ මාර්ගය රම්මල සපුතන්ත්‍රී කන්ද මාර්ගයේ ලෙසද හඳුන්වයි. වැරදි ප්‍රශ්නෙට උත්තරේ දෙන්නේ. We don't do that here. මම ඇහුවේ වල්ගම් මුල්ල ගැන. මොකද එතුමා ළඟ ෆයිල් වැඩි. මොකද වෙලා තියෙන්නේ? බලන්න. ඔබතුමාගේ ප්‍රශ්න ඔක්කොම කොන්ක්‍රීට් නිසා මම හිතන්නේ වර්ධිනව ඇති. පොඩ්ඩක් ඒකට. හරි මම උත්තර දෙනවා. හරි. ඒ ගැන මම කනකාල් ප්‍රකාශ කරනවා. කතානායකතුමනි වෙලා තියෙන කොළඹින් ගියාම තේරෙන්නේ නැහැ වාට මේවා. අයන්න 1 2006 වර්ෂයේදී සමෘද්ධි ප්‍රතිපාදන 0.5යි ඉස්සරහට 0යි මුලට 1යි. කොහේ බින්දුවක්ද? ගණන් හදාගන්න. 0.5යි මුලට 0යි මුලට 1යි. වෙන් කර ඇත. මොකද කිව්වේ? මොකද්ද? ගණන් කියන්න පුළුවන් ගණන්කාරකම් කරන්න පුළුවන්. මොකද ඔය ඩෝන දෙකෙන්. දැන් එන්නේ එළියට. මට බෑ ඩැඩි. හැදුනොත් හොඳට පුතේ දෙවියොත් නමට වඳි. මේ බොරු ඒව අහන්න එපානේ. ගරුව මැතිතුමා කරුණාකරලා මේ ස්ථාවර නියෝග හොඳට බලාගත්තොත් හොඳයි. මේ ප්‍රශ්න අහනකොට පිළිතුරු දෙන පිළිවෙල. කතානායකතුමාගේ අවවාද පිට මම ස්කින් මේකේ පොතක් ගෙන්න ගත්තා. පාර්ලිමේන්තු සම්ප්‍රදාය. උත්තරයක් හම්බුන්නේ නැහැ ඒකට. කාලේ අහන්නේ. මේ වරද කරපු නිලධාරීන්ට යම්කිසි පියවරක් ගන්නවද? එසේමයි. මේ මාර්ගය කොච්චර ඉක්මනින් පිළිසකර කරනවද? වහාම නිලධාරීන්ගෙන් අහන්න ඕන මම ඔයාලා මේක කොච්චර දවසකින් දෙනවද? අතවන්තොට ඉතා ඉක්මනින් දෙන්න ඕන. වැඩි කරපු නිලධාරී සිටිනම් ඔබතුමා මයි දෙන්නම යන් ගස් බැඳලා දඩුවම් කරනවා. හරි එතුමාට තේරෙන හැටියට එතුමා උත්තර දීලා තියෙනවා. තමුනාංශේ කලබල වෙන්න වැඩක් නැහැ. කවන්නේ නැහැ ඉතින් එතුමා සත්‍යයේ සදාන මේ සභාවට දැනුම් දෙන්න ඕන මේ දෙපැත්තෙම ගැලරියේ පාසල් සිසුන් ඉන්නේ. අතුස්සන්න බාන්න subscribe කරලා නැති අය අවංක අතුස්සන්. ඉගෙන පොලිස් ජීප් එකේ තියෙන ටුවක්කුව